විවාහ උත්සවයක ගීත ගායනා කිරීමට ගිය අශ්නික සිල්වාගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල වෛරල් වෙමින් පවතිනවා. එහිදී අදාර මනමාලයාගේ වැඩිමහල් සහෝදරයා විසින් අශ්නිකගේ ගීතය අතරමඟ නවත්වා ඔහුට උත්සවශාලාවෙන් පිටතර යනවෙන් පවසනවා. මෙම සිද්ධිය සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයක් ඇති කළා. ඉන් පසුව අදාළ මනමාලියගේ අයියා විසින් සමාජ මාධ්‍යට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්. හලෝ මේ දවස්වල මට මඩ ගහලා පෝස්ට් එකක් කරනවා. ඇත්තටම මඩ ගහලා නෙමෙයි මට බැනලා පෝස්ට් එකක් ෂෙයා වෙනවා. ඔක ඇත්තටම මේ ඔය වෙඩින් එක මම ප්ලේ කරන්න කිව්ව වෙඩින් එකක් නෙමෙයි. ඔක මගේ නංගිගේ වෙඩින් එක. මම තමයි ඕගනයිස් කරේ. මම සහ මල්ලිගේ ෆැමිලි එක අපි දෙකම ඕගනයිස් කරේ. උතර වෙච්ච සිද්ධිය කිව්වොත් එහෙම දැන් අපි ඔය කියන පුද්ගලයාට අපි ඉන්වයිට් කරේ නැහැ. ඇත්තටම ඉන්වයිට් කරේ නැහැ. වෙඩින් ඉන්විටේෂන් එකක් කියන්නේ මම මනමාලයාගේ පාර්ශවයෙන් හෝ මනවාලිගේ පාර්ශවයෙන් තමයි වෙඩින් ඉන්විටේෂන් එක කියන්නේ. නැත්නම් වෙන්ඩර්ස්ලා හයර් කරනවා නම් ඒක තීරණය කරන්නේ ඒ දෙකොල්ලෝ. හරිද? වෙන කවුරුත් නෙවෙයි. එතකොට මෙතනදී උනේ තර්ඩ් පාර්ටි කෙනෙක් එන්න කියලා මම ඇවිල්ලා තිබ්බේ. අපිට ඒකේ වගකීම ගන්න බෑ. වෙඩින් එකේ ඇජෙන්ඩා එකක් තිබ්බා. එතකොට ඇජෙන්ඩා එකට අපි යන්න ඕනේ. ප්‍රී ෂූට් වීඩියෝ එක තිබ්බා. ප්‍රී ෂූට් වීඩියෝ එකෙන් පස්සේ අපි එතන අරේන්ජ් කරලා තිබ්බේ කපල් ඩාන්ස් එක. ප්‍රී ෂූට් වීඩියෝ එකෙන් පස්සේ අතරතුර කාලෙත් තමයි ඔය කියන පුද්ගලයා ඇවිල්ලා තිබ්බේ උතෙන්ද. ඊට පස්සේ ඒක මම දැකපු වෙලාවේ මම එතන ගිහිල්ලා මම ඒක නැවතුවා. මොකද අපි ඕගනයිස් කරපු වෙඩින් එකේ අපි තියපු ප්ලෑන් එක තමයි තියෙන්න ඕනේ. අපි අපේ වෙන්ඩර්ස්ලා තමයි එතන ඉන්න ඕනේ. එතන වෙන කෙනෙක් ඇවිල්ලා එතන ඇක්ට් එකක් කරන එක වගකීම අපිට ගන්න බෑ. හරිද? ඕක තමයි උතන වෙච්ච සිද්ධිය. ගොඩක් කට්ටිය දාලා තිබ්බා මම මේ DJ ප්ලේ කෙනෙක් කියලා. මම DJ ප්ලේ කෙනෙක්වත් මම DJ ආටිස්ට් කෙනෙක්වත් නෙවෙයි. මම වුඩ්වින් ප්ලේ කෙනෙක්. මමත් ප්ලේ කරන කෙනෙක් තමයි. දැන් අර සිද්ධිය වුණාට පස්සේ මගේ යාළුවෙක් තමයි උතන DJ හිටියේ. මේ සිද්ධිය වුණාට පස්සේ ආයතන ගානට සිටුේෂන් එක හැන්ඩල් කරා. කෙලින්ම ඩාන්සින් ෆ්ලෝ එක පටන් ගත්තේ. ඩාන්සින් ෆ්ලෝ එක පටන් අරන් එතන ක්‍රවුඩ් එක බැලන්ස් කරගෙන එයා යාගේ වගකීම හරියට කරා. හරිද? එතකොට ඊට පස්සේ දැන් අපිට අපේ ඇජෙන්ඩා එකේ තිබ්බ ඉතුරු ටික අපිට කරගන්න බැරි වුණා. මොකද වෙඩින් එක ෆස්ට් ඩාන්ස් එක කියන්නේ කපල් ඩාන්ස් එක කියන්නේ වෙඩින් එකේ කී අයිටම් එකක් නේ. එතකොට ඒක ඒ දෙන්නගේ හොඳම දවසේ. එතකොට අපේ වෙඩින් එක එතන රුයින් වෙච්ච එක ඇත්තටම ප්‍රශ්නයක් මට. හරිද? ඕක තමයි වෙච්ච සිද්ධිය. මට ඇත්තටම කෝල් කරපු කට්ටියට මම කෝල් කරලා මල්ලි මොකද උනේ කියලා අහපු කට්ටියට ගොඩක් thank you. ඇත්තටම මේ අශ්නිකත් එක මට පෞද්ගලික තරහක් නැහැ. කිසිම තරහක් නැහැ. එදා වෙච්ච සිද්ධිය කියන්නේ ඒ වෙලාවේදී මම යට යන්න කිව්වා. ඒක ඕකේ. ඒක ඒ සිටුේෂන් එක වෙච්ච දෙයක්. එයාට ප්‍රශ්නයක් වුණා නම් sorry. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එයාට ප්‍රශ්නයක් වුණා නම් ඒක sorry. එයාට අවුලක් වුණා නම් පසුව අශ්නික සිල්වාද සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබුණා. හලෝ 50 වෙනි වෙඩින් එකෙන් පස්සේ අශ්නික සිල්වා කොණ්ඩේ කැපුවා. පොඩක් ජීවිතේ පොඩක් සසර කරකිරුණා. මොකද හේතුව මේ වෙන මිනිස්සු බලන්නේ ඒගොල්ලන්ගේ මඩිය තර කර ගන්නවා කියන එක මට මේ 50 වෙනි වෙඩින් එකෙන් තේරුණා. ඒ පළවෙනි කාරණාව ඇත්තට මට මේ මම ඒ වැඩේට ගියේ 35000ක් ගත්ත මගේ කුරුණෑගල වැඩේට. ඇත්තට මට සල්ලි වලින් කිසි ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. එතකොට එයා ඒ මයික් එක මගෙන් අරගෙන එයා වෙනම වීඩියෝ කරා ඒක. එයා වෙනම වීඩියෝ කරලා මම ලයිව් එක TikTok ලයිව් එකේ ඉද්දි මෙයාගේ ෆේක් එකකින් මගේ නම දාගෙන ඇවිල්ලා මූ අපි එළුවා කියලා දැම්මා. උදේ බලද්දි ඒ වීඩියෝ එක ඒගොල්ලමයි වෛරල් කරේ. ඒගොල්ලෝ තමයි ඒක වෛරල් කරේ. මොකද ඒගොල්ලන්ගේ මං හිතන්නේ ඒගොල්ලන්ට වැඩ නැතිව ඇති. ඉතින් රුපියල් 5000ට 10000ට DJ ගහද්දි ඉතින් අමාරුයි ඉතින් නේද? හරි ඒක කමක් නැහැ කියන්නකෝ. එතකොට දැන් මට ඇවිල්ලා ඒගොල්ලෝ බලාපොරොත්තු උනේ කට්ටිය මට බණි හොඳ වැඩේ. ඇත්තටම thank you very much. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ මගේ කොල්ලෝ සෙට් එකට හරියන්න කියලා. මොකද පේජ් වල ඔක්කොම මට මේ සැහෙන්න මගේ පැත්තට කතා කරන මම ලොකු මිනිස්සෙක් නෙමේ. ඇල් වතුර නිමලා බොන්නෙත් නෑ. ඒ වුණාට ඒ කරපු වැඩේ හරියටම හරි. මොකද
මේ ඕක මිනිස්සු කතා කරේ නැත්තම් අශ්ලික සිල්වට ගමනක් යන්න බෑ. ඕගොල්ලෝ ඉන්න තමයි අපි මම විතරක් නෙමෙයි හැමෝම කාලා බීලා ජීවත් වෙන්නේ. ඕකේ. ඉතින් අන්න ඒකයි මම කියන්නේ. එතකොට මේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තිබෙ මාව චාඩ කරන්න. අන්තිමට මොකද උනේ? තමන් කපපු වලේ තමන්ම වැඩනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට දැන් මේ වෙඩින් එකේදී මම දන්නේ නැහැ ඉතින් මගේ ෆෑන්ස්ලා මට සෑහෙන මේ මම 50 වෙනි මට ඊට කලින් එහෙම දේවල් වෙලා තිබ්බේ නැහැ. දැන් ඔය නොවැම්බර් වල ගිය මේ කොන්සර්ට් එකක් බලන්න ගිහලා තමයි දැන් ඔය මිනිස්සු ඔය ඒ අර රැල්ලට ඒ වගේ දේවල් කරන්නේ. ආයේ එහෙම කරන්න එපා කියලා මම කියනවා. හදවතින්ම. අන්න ඒකයි අශ්ලික සිල්වා කියන්නේ. ඉතින් මේ මොකද මම ලොකු ගහ ගන්න චණ්ඩි එක්කත් මිනිමාර්ලවත් කුඩු බිස්නස් කරලා නැහැ. මම පාඩුවේ සින්දුවක් තියාගෙන මගේ තැනක් හදාගෙන මගේ ඔරිජිනල් එකක් කරගෙන ආතල් එකේ වයින් එකක් ගහගෙන සැපේ ඉඳන් ඒගොල්ලන්ට ඉතින් මේ වගේ දේවල් කරගන්න බැරුව කියලා මට කරන්න දෙයක් නැහැ. නැත්තම් TikTok එකේ ඇවිල්ලා ඒගොල්ලෝ වලට වයිරල් වෙන්න උවමනාවක් නැත්තම් ඒගොල්ලෝ හිතුවේ අර TikTok live එකේ බලලා මූව ගෙනල්ලා එහෙම කියලා. ඇත්තටම thank you very much කියනවා ආයේ මයි කොල්ලෝ සෙට් එක දුන්න සපෝට් එකට ආදර මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග